Hey everyone, welcome to our YouTube channel. මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද ඩයමන්ඩ් පේන්ටින් එකක් කරන්න කියලා. Amazon එකෙන් මම ඕඩර් කරපු ඩයමන්ඩ් පේන්ටින් කිට් එක තමයි මේ තියෙන්නේ. ඒකට ඇවිත් තියෙනවා pre-printed canvas එකක්. මේ canvas එකේ specific colors වලට ඒගොල්ලෝ numbers හරි letters හරි පාවිච්චි කරලා වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම tool kit එකක් තව චූටි ඩයමන්ඩ්ස් පොඩි පැකට්ස් විදියට ඇවිත් තියෙනවා අපිට මේ නිර්මාණය පටන් ගන්න. ඔයාලට පේනවා මේ canvas එක ඒගොල්ලෝ protective film එකකින් cover කරලා තියෙන්නේ මොකද dust යන්නේ නැති වෙන්න. මේක sticky අපිට හරිම ලේසි ඒ නිසා වැඩේ පටන් ගන්න වෙනම අමතරව glue මුකුත් ඕන වෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඒගොල්ලෝ එක එක letters use කරලා තියෙනවා එක එක පාටවල් වලට. එතකොට දැන් අපි බලමු. දැන් මම ෆිල්ම් එක චුට්ටක් අයින් කරා. ඔයාලට පේනවා D අකුරු, H අකුරු එහෙම තියෙනවා. ඊට පස්සේ අපි table එකකින් බලනවා මේ D අකුරට අදාළව මොන diamonds packet එකද අපි ගන්න ඕනේ කියලා. එතකොට අපි දැන් දැක්ක D අකුරට අදාළව number 11 තමයි තියෙන්නේ. අපි දැන් මේ පැකට් එක කඩලා අරගන්නවා. එතකොට දැන් අපි tray එකට දාගත්ත අපේ චූටි diamonds. ඊට පස්සේ ඒගොල්ලෝ pen එකක් දීලා තියෙනවා. අපිට මේ wax pad එකත් එක්ක මේ pen එක use කරලා ඒක dip කරලා wax pad එකේ අපි diamonds ඊට පස්සේ අරගන්න ඕනේ මේ pen එක පාවිච්චි කරලා. දැන් අපිට පරිස්සමෙන් අපේ diamonds place කරන්න තියෙන්නේ අර එයාලා මෙන්ෂන් කරලා තියෙන ලෙටර් එකට උඩින්. ඔය විදිහට තමයි මේක පුලින් පටන් ගන්න ඕනේ. දැන් ඔයාලට පේන්නේ මම බාගෙට වගේ ඉවර කරපු මගේ ඩයමන්ඩ් ආර්ට් එක හරිම පරිස්සමෙන් කරන්න ඕනේ. දැන් ඩයමන්ඩ් එක අපි ප්ලේස් කරනකොට පොඩ්ඩක් එහෙට මෙහෙට යන්න බලනවා. ඉතින් අපි හොඳට ෆෝකස් කරලා ඒක ඒ චූටි බොක්ස් එක ඇතුළට ලස්සනට ප්ලේස් කරන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම කම්ප්ලීට් කරපු මගේ ඩයමන්ඩ් ආර්ට් එක. ඉතින් හරිම ලස්සනයි කියලා මට හිතෙනවා. අපේ මයින්ඩ් එක රිලැක්ස් කරන්න හැත්තටම මෙඩිටේෂන් එකක් මේක. ඉතින් ඔයාලා try කරලා බලන්න. Thanks for watching.